මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන හිරිපොද වැස්ස කතාව කියලා කියන්නේ ගොඩක් අය ආසාවෙන් බලන කතාවක්. ඉතින් එම කතාවේ ප්‍රධාන චරිතයක් වන අභීගේ චරිතය රඟපාපු ලවන් අභිෂේක් හදිසියේම එම කතාවෙන් ඉවත් වී තිබෙනවා. ඉතින් අභී සහ ආත්මීයක්කාගේ ආතර කොටස් වලට ගොඩාක් ප්‍රේක්ෂකයන් ආදරය කරන අතර ලවන් ඉවත් වීමත් සමගම කතාවේ ජනප්‍රියත්වය අඩු වේවි කියලා තමයි බොහෝ අය නම් කියන්නේ. ඉතින් මෙලෙස ලවන් අභිෂේක් කතාවෙන් ඉවත්වීමට හේතුව වී ඇත්තේ හිරිපොද වැස්ස කතාව ස්වර්ණවාහිනියේ විකාශනය වන වෙලාවටම ලවන් පළමුවෙන්ම රඟපෑ සංගීත කතාවද විකාශය වන අතර දෙකම මෙගා ටෙලිනාට්‍ය නිසා කතා දෙකෙහිම රඟපෑමට වෙලාවක් නොමැති බවයි වාර්තා වන්නේ. මන්ද සංගීත කතාව තරමක් දුර ප්‍රදේශයක රූගත කරන අතර හිරිපොද වැස්ස කතාව කොළඹ ප්‍රදේශයේ රූගත කරනවා. ඉතින් එම හේතුවෙන් ලවන්ට කතා දෙකෙන් එක් කතාවක් තෝරා ගැනීමට සිදු වී ඇති අතර ලවන් විසින් මුල අමතක නොකර සංගීත කතාව තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් ලවන් හිරිපොද වැස්ස කතාවෙන් ඉවත් වීම එම කතාවේ ජනප්‍රියත්වයට බලපාන්න පුළුවන්ද? නැවතත් ලවන් අභීගේ චරිතයට එනවට ඔයාලා කැමතිද? අභීගේ චරිතයට අලුතින් ආපු තරුණයා ලවන්ට වඩා හොඳද නැද්ද? ඔයාලටත් හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.